අද දවසේදී අපි මේ මාධ්‍ය හමුව ගන්න හේතුණු කාරණය තමයි මේ වෙද්දී සමසෞඛ්‍ය උපාධිය නිදහස් අධ්‍යාපනය යටතේ බිහිවන සමසෞඛ්‍ය උපාධිය වලපල්ලට යැවීම සඳහා වෙච්ච වැඩපිළිවෙලක් මේ ආණ්ඩුව වලින් ක්‍රියාත්මක කරගෙන යනවා. මේ සම්බන්ධව කරුණු අනාවරණය කරන් තමයි අද දවසේ මේ මාධ්‍ය හමුව ගන්න. මේ වෙද්දී අපි දන්නවා රජයේ විශ්වවිද්‍යාල වලින් සමසෞඛ්‍ය උපාධිය ශිෂ්‍යයන්ට ලබා දෙනවා. එතකොට මේ සමසෞඛ්‍ය උපාධිය ලබා දීලා රටේ සෞඛ්‍ය ශාස්ත්‍රයට අවශ්‍ය ප්‍රජාව වෘත්තීය කුසලතාවයේ තියෙන පිරිස් නිර්මාණය කරගන්න එක තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ නිදහස් අධ්‍යාපනයේ යටතේ. ඒතර පහුගිය කාලයක් තිස්සේම 2005 අපොස උසස් පෙළ හදාරලා සමසෞඛ්‍ය විද්‍යා උපාධිධාරීන් විශ්වවිද්‍යාල වලට ඇතුල් කරගත්තායින් පස්සෙම මේ මොහොත වෙද්දීම වසර 20කට ආසන්න කාල සීමාවක් ගත වෙලා තිබුණා වුණත් සමසෞඛ්‍ය විද්‍යා උපාධිධාරියෙක් උපාධිය අවසන් කරාට පස්සේ රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා වෙච්ච නිසි ක්‍රමවේදයක් කිසිම ආණ්ඩුවකින් සකස් කරලා තිබුණේ නැහැ. ඒතර මේ වගේ තත්වයක් තියෙද්දිම රජයේ විශ්වවිද්‍යාලවල සමසෞඛ්‍ය උපාධිය මේ විදිහට ලබා දෙද්දී ඒ වගේම තමයි පෞද්ගලික විශ්වවිද්‍යාල කිහිපයකින් කොතලාවල KIU IIHS කියන පෞද්ගලික විශ්වවිද්‍යාල කිහිපයකින් සමසෞඛ්‍ය උපාධිය මුදලට ලබා දෙන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන ගියා. රුපියල් ලක්ෂ 15කට 20කට විතර අගයකට මේ උපාධිය මුදලට ලබා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ තත්වයක් තියෙද්දී දැන් රජයේ විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක වෙන සමසෞඛ්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට හරි විදිහට ඇතුල් කරගන්නේ නැති තත්වයක් ඇතුලේ පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් මේ විදිහට සමසෞඛ්‍ය උපාධිය ලබා ගන්න ඇතැම් කණ්ඩායම් රජයේ සේවය සඳහා බඳවා ගැනීම සිද්ධ කරලා මේ හරහා අධ්‍යාපන පෞද්ගලීකරණය දිරිමත් කරන්න පහුගිය ආණ්ඩු වැඩපිළිවෙලක් සකස් කරගෙන ගියා. එතකොට ඒකට කරන්න යන දේ තමයි රජයේ විශ්වවිද්‍යාල වලින් සමසෞඛ්‍ය උපාධිය ලබා ගන්න උපාධිධාරීන්ට සහ රුපියල් ලක්ෂ 15ක් 20ක් වියදම් කළා සමසෞඛ්‍ය උපාධිය කොතලාවල KDU KIU IIHS කියන ආයතන වලින් උපාධිය ලබා ගන්න කණ්ඩායම් වලට කියනවා කිසිදු ආකාරයකින් විෂයානුබද්ධ නොවන විෂයට කිසිදු සම්බන්ධයක් නැති සාමාන්‍ය දැනීම තරඟ විභාගයකට වාඩි වෙන්න කියලා. මේ සාමාන්‍ය දැනීම තරඟ විභාගයේ ප්‍රතිඵල අනුව තමයි ඔවුන් රාජ්‍ය සේවයට බඳව ගන්න සූදානම් වෙන්නේ. ඒ නිසා පැහැදිලි මේක රජයේ විශ්වවිද්‍යාලවල නිදහස් අධ්‍යාපනයේ යටතේ සමසෞඛ්‍ය උපාධිය ලබා ගන්න ශිෂ්‍යයන්ට රජයේ සෞඛ්‍ය සේවය සඳහා වෙච්ච රජයේ රැකියාවක් සඳහා වෙච්ච ප්‍රවේශ අවස්ථාවලට සීමා පැමිණවීමක්. ඒ වගේම තමයි කොතලාවල KIU IIHS කියන උපාධි ප්‍රදානය කරන ආයතන වලින් රුපියල් ලක්ෂ 15ක් 20ක් දීලා උපාධිය ලබා ගන්න පිරිස් වලට රජයේ රැකියාවක් සඳහා වෙච්ච ප්‍රවේශ අවස්ථා නිර්මාණය කරලා දීමක් තමයි මේකෙන් කරන්න උත්සාහ වෙන්නේ. ඒ නිසා අපිට හොඳටම පැහැදිලි මෙන්න මේ කාරණා. ඒ තමයි මේ ආණ්ඩුව නිදහස් අධ්‍යාපනයට අත්අඩු දෙනවා කියලා ආවට මේ ආණ්ඩුව අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ ක්‍රියාන්විතය පහුගිය ආණ්ඩුව වගේම දිගින් දිගටම ඉස්සරහට අරගෙන යනවා. මොකද දැන් පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් ඉහත නම් සඳහන් කරපු පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් විකිනෙන සමසෞඛ්‍ය උපාධිය KDU KIU IIHS වලින් විකිනෙන සමසෞඛ්‍ය උපාධියට වෙළඳ පොලේ හරියට විකිනෙන්න වටිනාකමක් නැහැ. වෙළඳ පොළ වටිනාකමක් නිර්මාණය කරලා දෙන්න තමයි ඒ විකිනෙන සමසෞඛ්‍ය උපාධිධාරීන්ට ඒ උපාධිය ලබා ගන්න කණ්ඩායම් වලට රජයේ සේවය සඳහා වෙච්ච සුරක්ෂිතභාවයක් තියෙනවා කියන එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඒක අපි දකිනවා අධ්‍යාපනයේ පෞද්ගලීකරණය කිරීම දිරිමත් කිරීමේ වැඩපිළිවෙලක් විදියට. ඒකේ ක්‍රියාමාර්ගයක් විදියට. ඒ නිසා තමයි අපි කියන්නේ නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරගත යුතුයි කියන ප්‍රවේශයෙන් අපි අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ විදියට රටේ ශිෂ්‍ය ප්‍රජාව විදියට ඒ වගේම ප්‍රගතිශීලී ජනතාව විදියට විවිධ පාර්ශව කියනවා මේ පවත්වන්න යන තරඟ විභාගය වහාම අයින් කරන්න ඕනේ කියලා. සමසෞඛ්‍ය උපාධිධාරීන් කියනවා මේ විදිහේ අදහසක්. ඒ වගේම තමයි රටේ සෞඛ්‍ය ශාස්ත්‍රයට සම්බන්ධ වෘත්තීය සමිති ගණනාවකින් මේ මොහොත වෙද්දිත් ඒ සම්බන්ධව ආණ්ඩුවට ඔවුන්ගේ ස්ථාවරය දැනුම් දීලා තියෙන්නේ මේ තරඟ විභාගය වහාම ඉවත් කරන්න කියන එක. හැබැයි දැන් මේ ආණ්ඩුව ඊටාම හිතුවක්කාරී විදිහට කිසිදු ආකාරයකින් මේ පාර්ශව වලින් එල්ල වෙන විවේචනය මේ පාර්ශව වලින් එල්ල වෙන යෝජනාවට අහුම්කම් දෙන්නේ නැතුව ඊටාම හිතුවක්කාරී විදිහට එළඹෙන 27 වෙනිදාට මේ සමසෞඛ්‍ය උපාධිධාරීන්ට සාමාන්‍ය දැනීම තරඟ විභාගයට මුහුණ දෙන්න කියලා. ඒ සාමාන්‍ය දැනීම තරඟ විභාගයට මුහුණ දීලා ඒකේ ප්‍රතිඵල අනුව තමයි ඔවුන් රජයේ සේවයට බඳව ගන්නවා කියලා දිගින් දිගටම නලින්ද ජයතිස්ස ප්‍රමුඛ මේ ආණ්ඩුව පැහැදිලිවම කියනවා. එතකොට අපිට මේ ආණ්ඩුවට කියන්න තියෙන මෙන්න මේ කාරණා. ඒ තමයි පැහැදිලිවම මේ ආණ්ඩුව උත්සාහ කරන්නේ අධ්‍යාපනයේ පෞද්ගලීකරණය කරන්න. අධ්‍යාපනයේ පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙල ඇතුලේ
මේ විදිහට විකිණෙන සමසෞඛ්‍ය උපාධියට වෙළඳපොලේ වටිනාකමක් නිර්මාණය කරලා දෙන්න තමයි මේ ආණ්ඩුව උත්සාහ කරන්නේ. එහෙම නැත්නම් ඊළඟට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලෙන් දැන් මේ වෙද්දි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පාවිච්චි වෙන්නේ ඒකේ මූලික අරමුණු වෙනුවෙන් නෙමෙයි සම්පූර්ණයෙන්ම අධ්‍යාපනයේ මුදලට විකුණන උපාධි කඩයක් විදිහට තමයි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය භාවිතා වෙන්නේ. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඊළඟට දාන වෙළඳ දැන්වීමේ තියෙන්නේ ඊළඟට සමසෞඛ්‍ය උපාධිය ලබා දෙනවා කියලා දාන වෙළඳ දැන්වීමේ තියෙන්නේ මේ ලබා ගන්න උපාධියට රාජ්‍ය සේවයටත් ප්‍රවේශ වෙන්න අවස්ථාව තියෙනවා කියලා. එතකොට මේ විදිහට තමයි අධ්‍යාපනයේ මුදලට විකිණීම දිරිමත් කරන්න උත්සාහ කරන්නේ. ඒ නිසා අපි මේ ආණ්ඩුවට කියනවා පැහැදිලිවම මේක සිද්ධ කරන්න ලෑස්ති වෙන්න එපා. එහෙම කරන්න ගියොත් එහෙම ආණ්ඩුවට නිශ්චිතවම ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අපි දැන් මේ තරංග විභාගයකට විරුද්ධ වෙලා අපි පැහැදිලිවම කියන කාරණය තමයි මීට වසර එකහමාරකට විතර කලින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමසෞඛ්‍ය විද්‍යා පීඨවල ආචාර්ය මණ්ඩලය එකතු වෙලා හදපු රාජ්‍ය විශ්වවිද්‍යාලවල සමසෞඛ්‍ය උපාධිධාරීන්ට අදාළ කුසලතා ලේඛනයක් තියෙනවා. මේ කුසලතා ලයිස්තුවේට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් සමසෞඛ්‍ය උපාධිධාරීන් රජයේ සේවයට බඳව ගන්න කියලා තමයි අපි දිගින් දිගටම කියන්නේ. මේක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කරපු කුසලතා ලයිස්තුව. ඒ අනුමත කරපු කුසලතා ලයිස්තුව පදනම් වෙන්නේ ඔවුන්ගේ ඉෆෙක්ටිව් ඩේට් එක සහ GPA යගේ කියන කාරණා මත පදනම් වෙලා. එතකොට මේ විදිහට ලබා ගන්න ශිෂ්‍යයන්ට පුළුවන් කුසලතා ලයිස්තුවක් හදලා ඒ කුසලතා ලයිස්තුවට අනුව රජයේ සේවය සඳහා වෙච්ච පුරප්පාඩු වලට අවශ්‍ය පිරිස් බඳව ගන්න. ඉතිරි වෙන අයට ඊළඟ වටෙන් අවස්ථාවක් නිර්මාණය කරලා දෙන්න මේ විදිහේ හැකියාවක් තියෙනවා. හැබැයි දැන් මේ නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා කියන්නේ මෙන්න මේ වගේ අදහසක්. ව්‍යාජ අදහසක් සමාජගත කරන්න තමයි උත්සාහ වෙන්නේ. ඔහු කියනවා මේ තරඟ විභාගයකට බයයි තමයි මේ අන්තරේ ශිෂ්‍යෝ සහ සමසෞඛ්‍ය උපාධිධාරීන් මේ විභාගයට විරුද්ධ වෙන්නේ කියලා. අපි කියනවා මේ තරඟ විභාගයකට බයයි අපි මේවට විරුද්ධ වෙනව නෙමෙයි. මෙතන පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා. අධ්‍යාපනයේ මුදලට විකිණීම දිරිමත් කිරීමේ ප්‍රශ්නය. ඒතකොට ඒ පදනම ඉඳගෙන තමයි අපි විරුද්ධ වෙන්නේ. ඒ වගේම තමයි දැන් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාට අපි කියනවා තරඟ විභාගයකට සාමාන්‍ය දැනීම තරඟ විභාගයකට බය වෙන්න කිසිම කාරණාවක් නැහැ අපිට. මොකද මෙතන ඉන්න සමසෞඛ්‍ය උපාධිධාරීන් විශ්වවිද්‍යාල ඇතුලේ අවුරුදු 4ක විශේෂවේදී සමසෞඛ්‍ය උපාධියක් අවසන් කළා. සායනික පුහුණු, ඒ වගේම ප්‍රායෝගික පරීක්ෂණ, අධ්‍යයන විභාගයන් වලට මුහුණ දීලා, සාමාන්‍ය විභාගයන් වලට මුහුණ දීලා සිව් අවුරුදු සමසෞඛ්‍ය උපාධියක් ලබා ගන්නේ වෘත්තීය වටිනාකමක් සහිත උපාධියක් විදියට. එතකොට මෙන්න මේ වෘත්තීය වටිනාකමක් සහිත උපාධියක් ලබාගෙන අවසන් පිරිසකට කියනවා ඒ කිසිම සාධකයක් අදාළ නැහැ. ඊළඟට ඔයාලා රාජ්‍ය සේවයට බඳව ගනිද්දී අපි ඔයාලට දෙනවා ගහ මොකද්ද මල මොකද්ද ඊට පස්සේ පළතුර මොකද්ද කියලා තෝරගන්න පුළුවන් වෙන ආකාරයේ මේ සාමාන්‍ය දැනීම තරඟ විභාගයක්. එතකොට මේකේ කිසිම සම්බන්ධයක් නැහැ. මොකද මේ සාමාන්‍ය දැනීම තරඟ විභාගයක් මෙතෙන්ට ගෙනල්ලා ස්ථානගත කරලා තියෙන්නෙම නිශ්චිත අවශ්‍යතාවය තමයි ආණ්ඩුවේ අධ්‍යාපනයේ පෞද්ගලීකරණය කිරීමේ අවශ්‍යතාවය. එතකොට අපි කියනවා මේ නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාට ඔහු කැබිනට් මාධ්‍යමකදී අපි දැක්ක කියනවා මේ සමසෞඛ්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා පහුගිය පැවතිච්ච ආණ්ඩු වලට කිසිම වැඩපිළිවෙලක් තිබ්බේ නැහැ. ඒතකොට මේ වැඩපිළිවෙල අපි ගෙනල්ලා තියෙනවා. දැන් මේ ඒකට අකුල් හෙලන්නේ මේ සමසෞඛ්‍ය ශිෂ්‍යෝ කියලා තමයි කියන්නේ. නෑ අපි කියනවා ඒක එහෙම නෙමෙයි. ඒක ඊටාම ව්‍යාජ කරුණක්. මොකද අපි දැක්ක දිගින් දිගටම නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ කාල සීමාවේදී ව්‍යාජ කරුණු තමයි කැබිනට් මාධ්‍යමවලදී එහෙම දිගින් දිගටම ඇවිල්ලා කියන්නේ. එතකොට ඒ වගේ අපි කියන එක තමයි 2021 අවුරුද්දේ ඉඳලා ගෝඨාභය රාජපක්ෂලා රනිල් වික්‍රමසිංහලා උත්සාහ කරා මෙන්න මේ ආකාරයේ තරඟ විභාගයක් තියලා මේ තරඟ විභාගයේ ප්‍රතිඵල අනුව ශිෂ්‍යයන් රාජ්‍ය සේවයට බඳව ගන්න. එතකොට මේ බඳව ගැනීමදී ඔවුනුත් උත්සාහ කරා කොතලාවලට KIU එකට ඩබල් IHS එකට සුජාතභාවය ලබා දෙන්න. මේ වගේ ලබා ගන්න සමසෞඛ්‍ය උපාධිය වැඩිපුර වෙළඳපොලේ විකිණන එක ප්‍රවර්ධනය කරන්න උත්සාහ කරා. හැබැයි එදා ඉඳන් සමසෞඛ්‍ය විද්‍යා උපාධිධාරීන් විරුද්ධ වුණා මෙන්න මේ කියන කාරණේට. ඒ විරුද්ධ වීමත් එක්ක තමයි ඔවුන් දිගින් දිගටම පවත්වන්න සූදානම් වෙච්ච මෙවැනි විභාගයන් වලට මුහුණ නොදී ඒ විභාගයන් සියල්ලම ප්‍රතික්ෂේප කරේ. හැබැයි මේ ආණ්ඩුවත් දැන් උත්සාහ කරන්නේ පහුගිය පැවතිච්ච ආණ්ඩුවල උත්සාහයම ගන්න. රනිල් වික්‍රමසිංහ මේ සමසෞඛ්‍ය විද්‍යා උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට ගෙනාපු තරංග විභාගමේ ගේන්න තමයි උත්සාහ කරන්නේ. මේ තරංග විභාගයේ සමග අධ්‍යාපනයේ පෞද්ගලීකරණය දිරිමත් කිරීම තමයි මේ ආණ්ඩුව උත්සාහ කරන්නේ. එනිසා අපි විරුද්ධ වෙන්නේ මෙන්න මේ පදනම. එනිසා අපි කියනවා මේ තරඟ විභාගයකට විරුද්ධ වෙනවා එක්කම අපේ විකල්පය තමයි දැනටමත් පීඨවල ආචාර්ය මණ්ඩලයන් එකතු වෙලා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමග හදපු UGC එකෙන් අනුමත කරපු කුසලතා ලයිස්තුවක් තියෙනවා. මේ කුසලතා ලයිස්තුවට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් සමසෞඛ්‍ය උපාධිධාරීන්
වහාම රාජ්‍ය සේවයට බඳව ගන්න කියලා තමයි අපි කියන්නේ. ඒ වගේම තමයි අපි දන්නවා කොතලාවල ඇතුළු මෙන්න මේ සඳහන් කරපු උපාධි කඩවලින් සමසෞඛ්‍ය උපාධිධාරීන් කියලා පිරිස් නිර්මාණය කරනවා රුපියල් ලක්ෂ 15ක් විතර මුදලක් දුන්නාට පස්සේ. ප්‍රශ්නේ තියෙන්නේ රෝගීන්ගේ ජීවිත පවා මේ සමසෞඛ්‍ය උපාධිධාරීන් අතින් අනතුරේ වැටෙන තත්වයක් නිර්මාණය වෙන්න පුළුවන් ඉදිරියට. සහ මේ මොහොත වෙද්දිත් එවැනි අවධානමක් තියෙනවා. මොකද අපි එහෙම කියන්නේ රජයේ විශ්වවිද්‍යාලවලට සමසෞඛ්‍ය උපාධිය සඳහා ශිෂ්‍යයන් තේරීපත් වෙන්නේ ඉතා ඉහළ ඉසඩ්ඩගයන් ලබාගෙන. ඉතා ඉහළ ඉසඩ්ඩගයන් ලබාගෙන සමසෞඛ්‍ය උපාධිය හදාරන්න ශිෂ්‍යයන් තේරීපත් වෙනවා. හැබැයි මේ කොතලා වලින් හැබැයි මේ KIU එකෙන් IIHS එකෙන් සමසෞඛ්‍ය උපාධිය ලබා ගන්න වෙන්නේ ඊටාම පල්ලෙහා මට්ටමක නැත්නම් ඊටාම අඩු ප්‍රතිඵලලාභී පිරිස් තමයි රුපියල් ලක්ෂ 15ක විතර මුදල් තියනවා කියන හැකියාව මත පදනම් වෙලා මෙන්න මේ විදිහට උපාධි ලබා ගන්න සූදානම් වෙන්නේ. ඒ නිසා මෙතන පැහැදිලිවම රෝගීන්ගේ ජීවිත සම්බන්ධව ඉදිරි අනාගතයේ සෞඛ්‍ය ශාස්ත්‍රයේදී රෝගීන්ගේ ජීවිත සම්බන්ධවත් බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි මේ ආණ්ඩුවට කියනවා. අපි කියනවා මේ තරඟ විභාගය අහෝසි කරන්න. ඒ වගේම තමයි අපේ යෝජනාවට අනුව ශිෂ්‍යයන් UGC එකෙන් අනුමත කරපු කුසලතා පදනම මත බඳව ගන්න. ඒ වගේම තමයි අපි මේ ආණ්ඩුවට අවධාරණය කළා කියනවා. පහුගිය රනිල් වික්‍රමසිංහලා කොතලාවල පනත් ගෙනල්ලා බැලුව අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න හෝල්සේල් දාලා විකුණන්න. නිදහස් අධ්‍යාපනයට ජනතාවට ප්‍රවේශ වෙන්න තියෙන සමාන අවස්ථා නැති කරන්න. ඒ වගේම තමයි මහින්ද රාජපක්ෂලා මේවා කරන්න බැලුවා. එදා සයිටම් තිබුණා, උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය තිබුණා. ඒ නිසා ඒවට විරුද්ධ වුණයින් පස්සේ දැන් මේවා ඊටාම කූට කුමන්ත්‍රණකාරී විදිහට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඉස්සරහට දාගෙන මේක උපාධි කඩයක් විදිහට තමයි ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා අපි මේ ආණ්ඩුවට කියනවා මේ ආණ්ඩුව බලය ගන්න කලින් කොතලාවල සම්බන්ධව මීට කලින් කියපු දේවල් හොයලා බලන්න. මේ ආණ්ඩුවම දන්නවා මොනවද කිව්වේ කියලා. ඒ නිසා අපි කියනවා ශිෂ්‍ය ව්‍යාපාරයේ විදිහට අපි මෙතනින් අතර වෙන්නේ නැහැ. අපි 24 වෙනිදා කොළඹට එනවා. 24 වෙනිදා අපි කොළඹට එන්නේ සමසෞඛ්‍ය උපාධිධාරීන්ට මේ තියන්න යන තරඟ විභාගයට අදාළ නිශ්චිත උත්තරයක් ගන්න. ඒ වගේම තමයි අපි කියනවා එතනින් අතර වෙන්නේ නැහැ. කොතලාවල විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනයේ මුදලට විකිණීමේ පුරෝගාමී ආයතනයක් විදිහට දැන් මේ ආණ්ඩුව පවත්වාගෙන යනවා. ඒ නිසා ඒක වහාම නතර කරන්න ඕනේ. මොකද කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමේ පදනමම තමයි කැඩෙට් නිලධාරීන්ට අවශ්‍ය වෘත්ති අධ්‍යාපනයේ කුසලතාවය නිර්මාණය කරගන්න එක. ඒකෙන් බැහැර වෙලා කූට කුමන්ත්‍රණකාරී විදිහට කොතලාවල හරහා හරි අධ්‍යාපනයේ මුදලට විකිණීම කරනවා නම් ඒකට ශිෂ්‍ය ව්‍යාපාරයේ විදිහට දැවැන්ත විදිහට විරුද්ධ වෙනවා කියන කාරණය බොහොම පැහැදිලිව සඳහන් කරන්න ඕනේ.